අද කතා කරන්න යන තවත් වැදගත් මාතෘකාවක් අද කතා කරන්න යන තවත් වැදගත් මාතෘකාවක් ටයිල් අල්ලන එක. අපි ටයිල් අල්ලන්න කලින් ටයිල් බෙඩ් එක හරියට දාගන්න ඕන. ටයිල් බෙඩ් එක සම්පූර්ණයෙන්ම පොළවේ තියෙන දැන් කොන්ක්‍රීට් එක දැම්මට පස්සේ කොන්ක්‍රීට් එකක් ලෙවල් නැහැ ඇත්තටම. ඒකේ අන්ඩර්විලේෂන් තමයි අපිට ඒකට හරියට මේ ටයිල් කරන්න බෑනේ. අනිවාර්යයෙන්ම ටයිල් බෙඩ් එකක්. ඒ කියන්නේ සිමෙන්ට් සෑන් මෝටර් බෙඩ් එකක් කපා ගන්න ඕන. තාම පැහැදිලිව ලෙවල් චෙක් කරලා ඇකියුරසි එක තියෙන විදිහට ඒ කියන්නේ උස් පහත් වීම නැති වෙන විදිහට අන්ඩියුලේෂන් කියලා කියන්නේ අපි අන්ඩියුලේෂන් නැති වෙන විදිහට මේ බෙඩ් එක හරියට පිළිවෙලට කපා ගන්න. මේ බෙඩ් එක ඊට පස්සේ දවස් 7ක් තියන්න ඕන මේක කියුරින් පීරියඩ් එක. ඒ කියන්නේ මේකේ මොයිස්චර් එක තෙතමනේ අයින් වෙලා ටයිල් අල්ලන්න සුදුසුසතර පත් වෙනවා. ඊට පස්සේ අපි ටයිල් අල්ලන්න පටන් ගන්නවා. ටයිල් අල්ලන්න පටන් ගන්න කලින් අපි කරන්නේ මොකද්ද? අපි ඩ්‍රෝයින් එකක් කියන්නේ ප්ලෑන් විව් එකේ ප්ලෑන් එකේ අපේ ඇපාර්ට්මන්ට් එක හරිය නැත්නම් ගෙදරක ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක කියමුකෝ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක අපර් ෆ්ලෝර් එක. මේ ෆ්ලෝර් වල අර ටයිල් කොහොමද එලෙන්නේ කියන එක නැත්නම් ටයිල් ලේඅවුට් එක ෆයිනලයිස් කරගන්න. ඒක දැනටම ආකිටෙක්චර් කෙනෙක් හදපු ඩ්‍රෝයින් එක නම් ඒ ලේඅවුට් එක ෆයිනලයිස් වෙලා තියෙනවා. ඒතකොට මේ ෆයිනලයිස් වෙච්ච ලේඅවුට් එක අපි ඇත්තටම මේ පොළවේ ඇඳලා බලන්න ඕන. අපි ලයින්ස් ටිකක් දාගෙන ඩ්‍රයි ලේඅවුට් එක කියලා එකක් කරන්න. ඩ්‍රයි ලේඅවුට් එක කියලා කියන්නේ මේ ටයිල් අපි ඇඩසිව් දාන්න නැතුව අර අපි දාගන්න ලයින් එක දිගේ එලලා බලනවා හරිද කියලා. අර ඩ්‍රෝයින් එකේ තියෙන ලේඅවුට් එක මේ සයිට් එකේ කියන්නේ අපේ ඇත්තටම අපේ ඇපාර්ට්මන්ට් එකේ හරි ගෙදර හරි මේ ෆ්ලෝ එකේ අපි දැන් හදලා තියෙන ෆ්ලෝ එකට මැච් වෙනවද කියලා බලන්න ඕන. මොකද ඒකෙන් තමයි අපිට කැපිලා අහක යන ඒවා ඊට පස්සේ ඩ්‍රෝයින් එකේ විදිහට හරියට මැනේජ් කරගන්න පුළුවන්. හරියට මේ ලේඅවුට් එක සයිට් එකේ එනවා. ඔන්න අපිට මම පෙන්නන්න මේ වගේ ලයින් එකක් දාගත්ත එක